හායි ඔයාලා හැමෝම ගොඩක් ඉල්ලපු නිසාම අද මම අරගෙන ආවා අවන් එකක් නැතුව බ්ලෙන්ඩර් එකෙන් අදන soft chocolate cake වීඩියෝ එක. බලන්නකෝ මේක කොච්චර ලේසිද කියලා. මේක අදන්න අවශ්‍ය කරන හැම ඉන්ග්‍රීඩියන්ට්ස් එකක්ම සුපුරුදු පරිදි description box එකේ list කරලා තියෙන්නේ. මුලින්ම බිත්තර, සීනි, කිරි, තෙල් සහ වැනිලා ටික බ්ලෙන්ඩර් එකට දාලා තප්පර 15ක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් ඒකට පිටි, කොකෝවා පවුඩර්, බේකින් පවුඩර්, බේකින් සෝඩා, ලුණු එකතු කරලා තප්පර 5ක් විතර ආයෙත් පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගන්න. අවසානට විනාගිරි හරි දේයුෂරි ටිකක් දාලා කලවම් කරගන්න. දැන් තෙල් ගාගත්ත අඟල් 7ක තැටියකට මේ බැටර් එක වක් කරලා කලින් රත් කරගත්ත ලොකු තාච්චියක් හරි පෑන් එකක් හරි ඇතුලේ තියලා පියනෙන් වාගන්න. මේක ඉතාලම අඩු ගින්දරේ විනාඩි 35 45ක් වගේ පිස ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ග්ලේස් එක හදාගන්න තමයි. කේක් එක ලිපෙන් බාගෙන හොඳට නිවුනට පස්සේ තමයි දිය කරගත්ත චොක්ලට් වලට කිරි ටිකක් දාලා ග්ලේස් එක හදාගන්න ඕනේ. ඊට පස්සේ ඕගලන්ට කැමති විදියට මේක ඩෙකරේෂන් කරලා ගන්න පුළුවන්. මම මට ආසෙ විදියට මේක ඩෙකරේට් කරගත්තේ. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. ඔයාලත් මේක හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකේ ෆ්ලවර් එක දාලා තියෙන එඩිබල් කියලා. ඒක නන් එඩිබල් එකක්. ඔයාලත් මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න.